hello welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා වෙනද වගේම ගොඩක් හොඳින් ඒ වගේම පරිස්සමින් ඉන්නවා ඇති කියලා. පේනවනේ ඉතින් මගේ පොත් මේසේ හැටි හැම දෙයක්ම මේකුඩ නැති දෙයක් නැහැ. මං අද හවස ගිහිල්ලා බෙහෙත් අරගෙන ආවා. මට මිග්‍රේන් වැඩි වෙලා තියෙන හොඳටම. ඉතින් මම පොත් මේසෙත් ඔක්කොම අස්පස් කරගෙන මේ ලෑස්ති වෙන්නේ මාර්තු මාසයට අදාළ මගේ බුලට් ජර්නල් එක හදන්න. ඉතින් සුපුරුදු පරිදි හැමදාමත් වගේම මම ජර්නල් එක හදන්න අයිඩියාස් ගත්තේ Pinterest app එකෙන්. මම දැන් මේ කරන්නේ මම මේ මාසෙට තෝරාගත්ත තීම් එකයි කලර් කෝඩ් එකටයි අනුව ගැලපෙන pages ටිකක් Pinterest එකෙන් හොයාගන්න එක, අයිඩියාස් ටිකක් චෙක් කරන එක. ඕනි කරන ෆොටෝස් ටික ඔක්කොම Pinterest එකෙන් මම ඩවුන්ලෝඩ් කරගත්තා. ඩවුන්ලෝඩ් කරගෙන දැන් මම මේ හදන්නේ ජර්නල් එක හදන්න පටන් ගන්න. මම මේක හදන්න පටන් ගත්තේ රෑ. මොකද මම ගෙදර වීකෙන්ඩ්ස් ආවට මට දවසේ උදේ දවසේ දවල් දවසේ මේක කරන්න බැහැ. මොකද ක්ලාසස් තියෙනවා. ඉතින් ඒවට බිසි නිසා මට ජර්නල් එක හදන්න අන්තිමට ඉතුරුනේ රෑවරුව විතරයි. ඉතින් රෑ තමයි මම මේක නිදි මරාගෙන හැදුවේ. එක දවසින් තමයි හදලා ඉවරත් කරේ. මෙන්න මේක තමයි මං කවර් පේජ් එකට තෝරගත්ත අයිඩියා එක. මේ මාසේ මගේ තීම් එක උනේ sunflower. ඒ කියන්නේ සූර්යකාන්ත. කලර් කෝඩ් එක උනේ yellow. ගිය අවුරුද්දත් මාර්තු මාසයේ මගේ කලර් කෝඩ් එක උනේ yellow. හැබැයි තීම් එක උනේ මී මැස්සෝ. එහෙම නැත්නම් bees කියන එක. මාර්තු මාසේ මට ගොඩක් ස්පෙෂල්. ඔයාලා ගෙස් කරන්න මොකක්ද මාර්තු මාසේ මට තියෙන විශේෂත්වය කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. කවර් පේජ් එකට පස්සේ මාර්තු මාසේ ලේඅවුට් එක හදාගෙන ඊට පස්සේ monthly goals සහ achievement කියන පේජ් දෙක හදාගත්තා. දැන් මේ හදන්නේ monthly plans කියන පේජ් එක. මම දැන් මේ හදන්නේ monthly budget කියන page එක. මේ monthly budget කියන එකේ තියෙනවා monthly income, එතකොට saving goals, check-in කියන එක, එතකොට monthly expenses. ඉතින් ওই ටික තමයි මේකේ ඇතුළත් වෙන්නේ. මම හැම මාසෙකම මේක හදනවා. මොකද මම බෝඩිම එක තනියම ජීවත් වෙන්නේ. හැමදාම මට වියදම් වෙනවා, අතට සල්ලි එනවා යනවා. ඉතින් ওই දේවල් මට පිළිවෙලකට මේක සටහන් කරන්න ඕන හින්දා මම monthly budget කියලා එකකුත් මගේ journal එකට ඇඩ් කරනවා. මේ තියෙන්නේ habit tracker එක. මං හැමදාමත් කියනවා වගේ habit tracker එක අපිට ගොඩාක් වටිනවා. අපේ යහපත් පුරුදු ආයමසරයක් ඇති කරගන්න අපි අහලා තියෙනවා ඕනම දෙයක් එක දිගට අපි කළොත් ඒක අපේ ජීවිතේට පුරුද්දක් විදිහට ඇති වෙනවා කියලා. දවස් 28ක් අපි එක දිගට දෙයක් කළොත් ඒක අපේ ජීවිතේට පුරුද්දක් විදිහට ඇති වෙනවලු. ඒක අපිට ඉබේම නැවත නැවත කරනවලු. ඉතින් ඒ නිසා habit tracker එක වැදගත්. මේ තියෙන්නේ study tracker එක. මම ඒකත් මගේ තීම් එකට ගැලපෙන විදිහට ලස්සනට sunflowers ඇඳගෙන හදාගත්තා. study tracker එකත් ගොඩක් ඕනි. ඉගෙන ගන්න ළමයෙක්ට ඒක වැදගත් වෙනවා. මේ තියෙන්නේ water tracker එක. මම වතුර බොනවා හොර කෙනෙක්. මොකද ගොඩක් බිසි වෙද්දි වතුර පෙවෙනවා අඩුයි. රස්න දවස් වලට පෙවෙනවා. ඒ උනට සීතල දවස් වලට පෙවෙනවා අඩුයි. ඉතින් මට වතුර බොන එක පුරුද්දක් විදිහට ඇති කරගන්න ඕන හින්දා මම water tracker එකක් වෙනම හදාගෙන ඉන්නවා habit tracker එකට අමතරව. මේ තියෙන්නේ sleeping tracker එක. මම ඒකත් ලස්සන ඩිසයින් එකක් තෝරගත්තා. ඒකත් මම මගේ තීම් එකට ගැලපෙන විදිහට හදාගත්තේ. දැන් මං හදන්නේ අන්තිම පේජ් එක. ඒ කියන්නේ gratitude කියන පේජ් එක. ඒකත් මම සිම්පල් ඩිසයින් එකක් හොයාගත්තා Pinterest එකෙන්. ඉතින් ওই විදිහට තමයි මම මගේ pages ටික ඔක්කොම setup කරගත්තේ ඉස්සෙල්ලාම පැන්සලින්. හරි එහෙනම් දැන් මේ පැන්සලෙන් ඇඳගත්තු ටිකේ අවුට්ලයින්ස් ටික අපි පෑනෙන් ඇඳගමු. මම මේ පාර ප්ලැටිනම් එකත් යූස් කරා. එහා පැත්තේ හිටිනවා තමයි. ඒ වුණාට කමක් නෑනේ. මම ප්ලැටිනම් එකත් යූස් කරා ටොපික්ස් ටික විතරක් ලියන්න. ඉතුරු ටිකේ අවුට්ලයින්ස් අඳින්න මම නෝමල් කළු පෑනක් තමයි පාවිච්චි කළේ.
මම කිව්වනේ මේ මාසේ මට ගොඩාක් ස්පෙෂල් කියලා. ඒ නිසා මට ඕන වුණා මගේ මාර්තු මාසේ බුලට් ජර්නල් එක ගොඩාරියක් ලස්සනට හදාගන්න. ඉතින් ඒ නිසා මම Pinterest එක පීර ලස්සන ඩිසයින්ස් ලස්සන තීම්ස් එහෙම ගොඩාක් බැලුවා. මම එතකොට ඉස්සලාම කළේ කලර් එකක් හිතාගත්ත එක. කලර් එක හිතලා ඊට පස්සේ තමයි ඒකට ගැලපෙන තීම් එකක් හිතුවේ. මම මුලින්ම තෝරගත්තේ ලාදම් පාට. ලාදම් පාට තෝරගෙන ඒ ලාදම් පාටට අදාළව තීම් එකක් මම හිතුවා. එහෙම හරියමන් තීම් එකක් මම දැක්කේ නැහැ. සහ ලාදම් පාටින් එහෙම අර ප්‍රධාන තීම් එකක් මට හම්බුනේ නැහැ. ඒ නිසා තමයි මම හිතුවේ සූර්යකාන්ත කියන තීම් එක ගන්න. අනික කහ පාට කියන්නේ මගේ ආසම පාටක්. ඉතින් ගිය පාරත් මම කහ පාටනේ ගත්තේ. මේ පාරත් ඒ නිසා මම කහ පාට ගත්තා. මේ පාර ඔක්කොම ඩිසයින්ස් ටික මට ලස්සනට හම්බ වුණා Pinterest එකෙන්. ලස්සන ඩිසයින්ස් ටිකක් හම්බුණා මං තෝරගත තීම් එකට අදාළවම. හරි, මං ඔක්කොගෙම අවුට්ලයින්ස් ඇඳගෙන ඉවරයි. දැන් තියෙන ඊළඟට තියෙන අමාරුම වැඩේ මේව කලර් කරන එක. හරිම පරිස්සමෙන් හරිම සංයමයෙන් කරන්න ඕන දෙයක් තමයි මේක. මං ගාව පාට පැන්සල් පෙට්ටි දෙකක් තියෙනවා. ඉතින් ඒ දෙකේම කහ පාට වර්ග ගොඩක් තියෙනවා. මේ පාර මගේ තීම් එක sunflower, ඒ වගේම පාට කහ පාටනේ. ඉතින් ඒ නිසා මම තිබ්බ එක කහ පාටවල් අරගෙන මේක ලස්සනට පාට කරගත්තා. හරි, මේ තියෙන්නේ ඉතින් මගේ මහන්සියේ අවසාන ප්‍රතිඵලය. මාරම ලස්සනට ආව මේක. මේ පාර මගේ කලර් කෝඩ් එක උනේ කහ පාට, තීම් එක උනේ සූර්යකාන්තනේ. ඉතින් ඒකට ගැලපෙන විදිහට හරිම ලස්සන, හරිම සිම්පල්, හරිම කියුට් ඩිසයින් ටිකක් මට හම්බ වුණා. ඉතින් ඔයාලා වීඩියෝ එකෙන් මෙහෙම දැක්කට මේක මාරම ලස්සනට ආවා. ඔයාලා මේ දකුණු පැත්තෙන් දකින්නේ මගේ cover page එක. March layout වලින් කියවෙන්නේ මට මාර්තු මාසයේ මොකක්ම හරි වැදගත් වැඩක් යෙදිලා තියෙනවා නම් අන්න ඒ දේවල් සටහන් කරන්න තමයි මම මේ March layout කියන එක යොදාගෙන තියෙන්නේ. monthly goals කියන එක ඉතින් හැමදාමත් කියනවා වගේ මාසේ මුල මොනවම හරි චූටි goals ටිකක් තියාගන්න. ලොකු ඒවා නෙමෙයි, පොඩි දේවල්. ඒවා achieve වුණොත් monthly achievement කියන පැත්තේ ලියනවා. මේ monthly plans මම මේක සටහන් කරන්න මගේ YouTube එකට අදාළ contents මම කවද්ද edit කරන්නේ, කවද්ද upload කරන්නේ වගේ දේවල්. ඔයාලට පුළුවන් මෙතන ඔයාලගේ study plan එකක් වුණත් ගහගන්න. ඔයාලා පාඩම් කරන දවස්, time වගේ දේවල් ඔයාලට පුළුවන් එතන සටහන් කරගන්න. මේ monthly budget කියන එක මට වමනා වෙන්නේ මම කැම්පස් ගිහිල්ලා තනියම බෝඩිමක ජීවත් වෙන කෙනෙක් හින්දා. මට ආදායම් ලැබෙන මාර්ග තියෙනවා, මම වියදම් කරනවා දවස ගාන. ඉතින් මේ දේවල් බැලන්ස් එකක් ඇතිව මම කොහොමද කරන්න කියලා මට මේකෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම මෙහෙම දෙයක් මේන්ටේන් කරගෙන යන්නේ මගේ බුලට් ජර්නල් එකේ. ඉතින් අපි මේක පැහැදිලි කළොත් නොපැහැදිලි කෙනෙක්ට මෙතන check-in කියන එකෙන් කියවෙන්නේ මට මාස තුල අනිවාර්යයෙන්ම ගෙවන්න තියෙන වියදම්. income කියන එකෙන් කියවෙන්නේ මට මාසෙට අදාළව income ලැබෙන sources. මම class fees මට හම්බෙන දේවල්, තාත්තා මට සල්ලි දුන්නාම, bursary හම්බුනහම ඒ වගේ දේවල් තමයි මම මෙතන සටහන් කරන්නේ. සේවිං ගෝල් එකක් තියාගන්නවා මාසෙට අනිවාර්යයෙන්ම ඉතුරු කරන ගාණක්. monthly expenses කියන්නේ දවස ගානේ මම වියදම් කරනවානේ, මට වියදම් වෙනවා දවස ගානේ. ඉතින් ඒ දේවල් සටහන් කරන්න තමයි මම monthly expenses කියන එක තියාගෙන ඉන්නේ. දවස් 30කට අදාළව එතන කොටු 31ක් තියෙනවා, රූල් 31ක් තියෙනවා. habit tracker එක කලින් කිව්වා වගේම මම habits වර්ග 6කින් තමයි මේක පුරවලා තියෙන්නේ. ඉතින් මගේ habits වෙනයි, ඔයාලගේ habits වෙනයි. ඔයාලට කැමති habit එකක් මේකට දාගන්න. මම ඉතින් හැමදාම දාන habits ටික තමයි මේකට දැම්මේ. දවස් 31කට අදාළව පුංචි කොටු 31ක් තියෙනවා. අදාළ habit එක කළොත් විතරයි අදාළ දවසට අදාළ කොටුව පාට කරන්නේ. ස්ටඩි ට්‍රැකර් එක ඉගෙන ගන්න ළමයෙක් විදිහට මටත් ඔයාටත් ගොඩාක් වැදගත් වෙනවා. මම පාඩම් කරන පැය ගාන තමයි මෙතන පාට කරන්නේ. ඉතින් මේ රවුම ලස්සනට පාට වෙනවා. මේ පාර මගේ කලර් කෝඩ් එක කහ පාට හින්දා එක කහ පාටවල් වලින් තමයි පාට වෙන්නේ. හැබැයි ඒ කහ පාටවල්
මේ අදාළ පැය ගණන් වලට තමයි පාට වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මම පැය 2ක් 3ක් අතර නම් මාර්තු 1 වෙනිදා පාඩම් කරේ. මම ඒ කහ පාටින් තමයි මාර්තු 1 වෙනිදා පාට කරන්නේ. වෝටර් ට්‍රැකර් එක. වෝටර් ට්‍රැකර් එකේ තියෙන්නේ මම වතුර බොන ප්‍රමාණය මටම බලා ගන්න පුළුවන් විදියක්. ඉතින් මම වෝටර් ට්‍රැකර් එක මනින්නේ මගේ සාමාන්‍ය මම කැම්පස් ගෙනියන බෝතලෙක්. ඉතින් මේ බෝතල් ප්‍රමාණය අනුව තමයි අදාළ දවස පාට වෙන්නේ. ස්ලීපින් ට්‍රැකර් එකේ තියෙන්නේ ලස්සන සූර්යකාන්ත මලක්. මේ සූර්යකාන්ත මලේ පෙති 31ක් තියෙනවා. මේ පෙති 31 මම නිදා ගන්න ටයිම් එක අනුව අදාළ කලර් කෝඩ් එකෙන් තමයි පාට වෙන්නේ. අදාළ කලර්ස් ටික මම මේ පිටුවේ යට ලියාගෙන තියෙනවා. ඉතින් පැය 3ත් 4ක් අතර දවසට නිදාගත්තා නම් ඒ අදාළ කහ පාටින් තමයි මල් පෙති පාට වෙන්නේ. ග්‍රැටිටියුඩ් කියන එකෙන් කියවෙන්නේ මම හැම දවසකටම අදාළව දවස අවසානයේදී විශ්වයට ස්තුතිවන්ත වන එකම එක දෙයක් වෙනුවෙන් ඒ දවසේ ඇතුළත සිද්ධ වෙච්ච එක දෙයක් වෙනුවෙන් යුනිවර්ස් එකට ස්තුති වෙන දෙයක්. ග්‍රැටිටියුඩ් ජර්නල් එක මම වෙනම යූස් කරනවා. බුලට් ජර්නල් එකේ මේ ග්‍රැටිටියුඩ් කියන එකක් මම ලියන්න ප්‍රධානම හේතුව උනේ දවසට අදාළව මොකක්ම හරි ප්‍රධාන දෙයක් වෙනුවෙන් යුනිවර්ස් එකට තෑන්ක්ස් කරන එක. ඉතින් ওই විදිහට තමයි මගේ බුලට් ජර්නල් එක මාර්තු මාසයට හැදුනේ. ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. මගේ බුලට් ජර්නල් එක මේ මාසයට අදාළව ලස්සනයිද නැද්ද කියලා. ඔයාලා තාමත් පරක්කු නැහැ. තාමත් මාසේ මුල සතිය යන්නේ. ඉතින් මාසේ ඉතුරු සති තුන සක්සස් කරගන්න ඔයාලට දැම්මම පුළුවන්. හරිම සිම්පල් විදිහට බුලට් ජර්නල් එකක් හදාගන්න. එහෙනම් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. තවත් ලස්සන ස්ටඩි ව්ලොග් එකකින් මං ඔයාලව ආයෙමත් හම්බ වෙන්න එන්නම්. එතකල් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි.